හායි කොහොමද ඉතින් ඔයාලට? ඔන්න මං අදත් වීඩියෝ එකක් අරගෙන ආවා. දැන් නම් වෙලාව 11:05 වෙලා. උදේ නැගිටලා ඉතින් දරිබිඩි ගාලා බබාගේ රෙදි හොදලා කෑම කවලා එයාගේ වැඩ ටික කරලා ඉවර වෙනකොට ඉතින් මට මාර මහන්සියි. ඊට පස්සේ එයාගේ පස්සෙන් ඉඳලා දැන් තමයි එයා චුට්ටක් නිදා ගන්න ගියේ. අද ගෙදරත් කවුරුවකුත් නැහැ. ඉතින් මට අද තාම මේ මූණවත් සෝදගන්න උනේ නැහැ. මං අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හැදුවේ ඉතින් බබා නිදාගත්තට පස්සේ තමයි මම මගේ වැඩ කරගන්නේ. මං ඒ වැඩ ටික කරගන්නේ කොහොමද කියලා. එහෙනම් යමු මාත් එක්ක. ඔන්න යාළුවනේ මම මූණ සෝදගත්තා. දැන් මූණ පිහදාගෙන ස්කින් කෙයාර් ටිකක් කරලා කාමරය අස් කරන්න තමයි හදන්නේ. ඉතින් අම්මාත් එක්ක මං කොහොමද මගේ රූම් එක අස් කරන්න කියලා බලන්න. අපේ ගෙදර උඩ තට්ටුවේ තමයි රූම් එක තියෙන්නේ. තාම උඩ තට්ටුවේ වැඩ ඉවර නෑ. අපේ රූම් එක තමයි අපි හදාගෙන තියෙන්නේ. ඉතුරු වෙලා වැඩ කරලා නැහැ. රූම් එක අපි හදාගත්තා ඉතින්. අන්න මගේ රූම් එකට ආවා. ඉතින් මගේ රූම් එක අස් කරන්න තියෙනවා. ඉතින් ලොකුවට නැහැ. ලොකුවට අස් කරන්න නැහැ. අපි නිදාගත්ත ටික අස් කරන්න තියෙන්නේ. ඉස්සෙල්ලාම බලමු මම කොහොමද ඉතින් මගේ ස්කින් කෙයාර් කරගන්නේ කියලා. ලොකු දෙයක් නම් කරන්නේ නැහැ යාළුවනේ. බබාත් එක්ක බෑ ලොකුවට ඉතින්. එයා තාම චූටිනේ. ඉතින් යාළුවනේ මම වැඩි නම් මොකුත් ගන්න නැහැ. මේ ඇලෝවෙරා ජෙල් එකයි බේබි ක්‍රීම් නුයි ලිප් බාම් එකයි විතරයි පාවිච්චි කරන්නේ. ඇලෝවෙරා එක ගන්නෙත් මම බබත් එක්ක අවුවේ යනවනේ යා පාර්සල් කරනකොට. ඉතින් එතකොට මගේ මූණ ඩ්‍රයි වෙනවා. ඒ වගේම අවුවට පිරිස්සෙනවනේ. ඒක පාලනය කරගන්න තමයි මේ ඇලෝවෙරා එක පාවිච්චි කරන්නේ. මේක මාර කූල්. ඒ වගේම මාර ප්‍රොටෙක්ට් හාමටව මම ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරන්නේ මේක තමයි. වයිට්නින් ක්‍රීම් මම ගානේ නැහැ. මේක තමයි පාවිච්චි කරන්නේ. මාර කූල් එකක් දෙන එක ගාද්දි. ෂෙලෝ එකේ මේක. මම නැවතත් ගන්නවා නයිට් ක්‍රීම් එක විදියට. මේක විතරයි ඉතින් මම මූණට ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ ලිප් බාම් එකක් තියෙනවා වැස්ලින් එකේ. ඒකත් ඉතින් පොඩ්ඩක් ගන්නවා. ඩ්‍රයි වෙනවනේ. ඒ නිසා තමයි පොඩ්ඩක් ලිප් බාම් එකක් ඇප්ලයි කරන්නේ මම. ඊට පස්සේ අත් දෙකේ කකුල් දෙකේ බේබි ක්‍රීම් චුට්ටක් ගන්නවා. සිම්පල් ස්කින් කෙයාර් ටිකක් තමයි මම කරන්නේ. අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකක් කරනවා මම සතියට 3 පාරක් වගේ. ඒකත් මාර හොඳයි. මම YouTube එකෙන් දැකලා තමයි ඒකත් කරන්නේ. කොණ්ඩේ පීරුවෙත් නැහැ තාම මම. ඒ වැඩ ටිකත් ඉවර කරගෙන දැන් තියෙන මට රූම් එක අස් කරන්න. මේ රූම් එක ඉතින් අපි පාවිච්චි කරන්නේ නිදා ගන්න වෙලාවට විතරයි. නැතුව උඩට එවෙන්නේ නැහැ. ඇත්තටම පල්ලෙහාම තමයි අපි ඉන්නේ. නිදා ගන්න රෑ 8ට විතර තමයි මේකට එන්නේ. ඒක නිසා වැඩි අස් කරන්න දේවල් නැහැ.
දාගත්ත බෙඩ්ෂීට් එක නාලා අතු ගාලා දැම්මහම ඉතින් වැඩේ ෆිනිෂ්. මගේ බබාගේ සෙල්ලම් බඩු. එයාට වඩා ගොඩක් ලොකුයි ඒක. ඒක මට ඇත්තටම හස්බන්ඩ් බබා ලැබෙන්නත් කලින් බර්ත්ඩේ එකට හවරක් දීපු ගිෆ්ට් එකක්. ඇඳ හදන්න ඕනේ. අද අහම තමයි ඉතින් මගේ රූම් එක තියෙන්නේ. ස්කින් කෙයාර් බඩු එහෙම මම මෙතන තියාගෙන ඉන්නේ. මේ එහෙනම් යාළුවනේ මම අදට මගේ වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. උත්සාහයි.